ලෝකයේ අභිරහස්ම ස්ථානය බර්මියුඩා ත්‍රිකෝණයයි. යානානය පවා ගිලගන්නා ආගිය තැනක් සොයාගත නොහැකි වන මාලිමා පවා පිස්සු වට්ටන මේ මහා සාගරයේ අභිරහස් කලාපය. මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා කීවොත් ඔබ පුදුම වේවි. ඔබට මා කියන දේ සැකනම් ධර්මයේ තුල මේ පිළිබඳව සොයා බලන්න. විද්‍යාවට අදටත් අභිරහසක් වූ බර්මියුඩාවේ රහස අපි අද බුදු වෙසින් දුටු ආකාරය පිළිබඳව සොයා බලමු. බුදුදහමට අනුව මේ මහා සාගරයේ එක් අසම්භාව්‍ය ප්‍රදේශයක් තිබෙනවා. මෙහි මිනිස් ඇසට නොපෙනෙන යුගන්ධර නැමැති විශාල පර්වතයක් පිහිටා තිබෙනවා. මේ පීවි ඇසට නොපෙනෙන අතර මුහුදු මට්ටමේ සිට ඉහළටත් මුහුදු මට්ටමේ සිට පහළටත් කඳු දෙකක් ලෙස පිහිටා තිබෙනවා. හරියටම කීවොත් ඉහළ කන්දේ ප්‍රතිබිම්බය භෞතිකව නිර්මාණය වී මුහුදේ පෙනෙන ආකාරයටයි. විද්‍යාවේ සඳහන් බර්මියුඩාව කාලය සහ අවකාශය අතර යම් ශක්ති ක්‍රියාවලියක් සිදුවන චුම්බක බලයේ ඉහළ තැනක්. එම තැන බුදුදහමේ එන මේ යුගන්ධන පර්වතය විය හැකියි. මේ යුගන්ධන පර්වතය අවට සමාන්තර ලෝක 4ක් ඇති බවට බුදුහිමි දේශනා කළා. අප නරඹා ඇති මායා බන්ධන සුපර්නෝවා වැනි කතා තුළ ඇති සමාන්තර ලෝකවලට සමාන ලෝක පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. කෙසේ වෙතත් බුදුහිමියන් දේශනා කළ පරිදි මේ යුගන්ධන පර්වතය ඇසුරු කරගෙන තිමි, තිමංගල, තිමිරපිණ්ඩල සහ අපි කවුරුත් දන්නා නාගලෝකයේ පිහිටා ඇති බවටයි උන්වහන්සේ දේශනා කරේ. කෙසේ වෙතත් බර්මියුඩාව අසල අතුරුදන් වන ගුවන් යානා, නැව් ආදිය මේ සමාන්තර ලෝක තුළට ඇතුල් වනවා විය හැක. එසේත් නැතිනම් අදෘශ්‍යමාන වූ යුගන්ධන පර්වතයේ ගැටි ඇතැම් විට ගැඹුරු මුහුදු පතුලට ඇද ගන්නවා හෝ වෙනත් මානයක් තුළට යනවා විය හැකිය. බුදුන් වහන්සේ ලොව සිටි මහා ප්‍රඥාවන්තයයි. ඉතින් බුදුන් වහන්සේ ඇසිපී හෙළන ෂණයකින් විශ්වයට ගොස් විශ්වය දැක බලාගෙන නැවත පැමිණිය හැකි බව බුද්ධ දේශනා තුල සඳහන් වේ. කෙසේ වෙතත් බුදු දහමත් අනෙක් දහමුත් වෙනස් වන්නේ මෙන්න මේ නිසාය. මන්ද බුදු දහම දර්ශනයක්ය. බුදු දහම මහා දැනුම් ගබඩාවක්ය. පෘථිවිය ගෝලාකාර බවත් ජීවීන්ට ජීවත් වීමට ශාක අවශ්‍ය බවත් බුදුන් වහන්සේ දේශනා කර තිබේ. යුගන්ධන පර්වතය වැනි තවත් සමාන්තර ලෝක මේ විශ්වයේ පවතින බවත් විශ්වීය ජීවීන්ට බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කළ බවත් බුද්ධ දේශනාවල සඳහන් වේ. විශ්වයේ පිහිටි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වැනි දිව්‍ය තල විද්‍යාවෙන් පවා සොයාගත නොහැකි වූයේ ඇතැම් විට මේවාද අහසේ පිහිටි සමාන්තර ලෝක විය හැකි නිසාය. විද්‍යාවේ තිබෙන ටයිම් ට්‍රැවල් එහෙමත් නැතිනම් කාලතරණය බුදුන් වහන්සේ කාලතරණය කළ බව ඔබ අසා තිබෙනවාද? මහා මායා දේවිය කලුරිය කිලීමෙන් පසුව මාතෘදිව්‍ය රාජයා ලෙස තුසිත දෙව්ලොවේ ඉපදුණු අතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු තම මවට ධර්මයේ දේශනා කිරීම සඳහා තුසිත දෙව්ලොවට වැඩම කළා. පෘථිවියට වඩා දිව්‍ය ලෝකයේ කාලය ඉතා දීර්ඝ බැවින් බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීමෙන් අනතුරුව පෘථිවියේ කාලය ඉතා වේගයෙන් ගලා ගොස් තිබුණා. ඉන්පසු කාලචක්‍රය කරකවා බුදුරජාණන් වහන්සේ තමා අයිති බුද්ධ කාලීන ಭಾರತය සඳහා පිටත් වුණා. ඇතැම් විට උන්වහන්සේ අපි මේ දැන් සිටින වර්තමාන කාලයේ ඔස්සේද කාලතරණය කරන්නට ඇති බව දැන් ඔබට සිතෙනවා ඇති. ඉතින් බුදු කෙනෙකුට තමාගේ ශක්තියෙන් කාලය සහ අවකාශය අතර ගමන් කළ හැකි නම්, සමාන්තර ලෝකවලට ගමන් කළ හැකි නම්, ඉතින් විද්‍යාවට පවා හසු නොවූ ඒ බර්මියුඩාවේ අභිරහස බුදුන්ට හසු නොවී තිබේවිද? ඔබේ අදහස් මේ යටින් කමෙන්ට් කරන්න.